අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ මේ ස්වභාවිකව හදලා තියෙන මීවදයක් කොහොමද අපි කියනවා මීවද මීමැසි පාලනය කරන්න අපි හදලා තියෙනවා මීවද පෙට්ටි. ඉතින් ඒ මැසි පාලනයට හදපු පෙට්ටියකට කොහොමද ස්වභාවික හදපු මීවදයක් දාගන්නේ කියලා. ඉතින් ඒක පෙන්වන්න තමයි අද ඔයාලව එක්කගෙන යන්නේ. බලාගෙන ඉන්න වීඩියෝ එක හොඳට බලා ගන්න පුළුවන් කොහොමද රැජිනත් අල්ලගෙන මේ මැසි පාලනය කරන පෙට්ටියකට දාගන්න කියලා. අපි අද ඇවිල්ලා ඉන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මීමැසි පාලනය එකකේ මේ කෘෂිකර්ම විද්‍යාලයේ වාරීපුරට. ඉතින් මෙහි ඇවිල්ලා තමයි මේ ඔයාලට පෙන්නන්නේ. මෙතන මේ කලේ තියෙන එක තමයි අපි පෙට්ටියට ගන්න හදන්නේ නේ. ඔව්. ඒකට අපි කියන්නේ ජනපදයනේ අලුත් අපි පෙට්ටිගත කරන්න හදන්නේ. මෙතන ස්වභාවය. එතකොට මේක මේ තියන්නත් ඇත්තේ මේ බඳින්නනේ. ස්වභාවිකව ආපු එක අරගෙන යන්න හදන්නේ පෙට්ටියකට දාන්න. ඒක තමයි අපි පෙන්වන්න හදන්නේ. මේක ලොකු මුට්ටියක් නේද? මේක තියෙන්නේ. වැටෙන්නේ නැහැ ගන්නවද? right. මොකද පොඩි වගේ එකක් තියෙනවා පපන්න. මේක මේ වුණ කම්පණය දැනුනොත් ඒගොල්ලෝ මේ විදින්න බලනවා. ඊගාට වේගවත් චලන වලට ඒවටත් විදිනවා. ගොඩාක් මෙන්න මෙහෙම වෙන චලන වලට තමයි ඒගොල්ලෝ ගහන්න බලන්නේ. මෙහෙම වෙන ඒවාට ටිකක් අඩුයි පහර දෙන්න. වැඩකාර මැස්සියෝ තමයි මේ වගේ මේ වහලා තියෙන කුටිය ඇතුලේ ඉන්නේ. ඒකට පිරිමි මැස්සෝ හැදෙනවා නම් මේක එළියට මේට වඩා පිම්බිලා මේ වතේ තිබුණේ මේ පැත්ත තමයි කලයට අලවලා තිබුණේ. එතකොට ඒකේ උඩ තීරුවේ තමයි පැණි පුරවනකොට පැණි පුරවන්නේ. මේකේ පැණි නැහැ. පරාග වගේ තියෙනවා බිත්තර. ඒවා කියන්නේ දවසේ බිත්තර කියලා. ඒවා තියෙනවා දවස් 3ක් තියෙනවා. ඊළඟට එයා එනවා එළියට කීටයක්. කීටයා ඉන්නවා දවස් 5ක්. හොඳද? මේ බලන්න පුළුවන් මේ වගේ තියෙනවා. ඊට පස්සේ මේක තමයි මම කියන්නේ මේකට වදේට සමාන්තරව තමයි වැඩකාර මැස්සුවේ එළියට එන පිලා අවස්ථාව තියෙන්නේ. එතකොට පිරිමි සත්තු වෙනේවා මීට වඩා උඩට කිලිප්පිලා තියෙන එක අපිට හොඳට අඳුරගන්න පුළුවන්. මේකේ තියෙනවා ජීවන චක්‍ර අවස්ථා ටික. එතකොට තියෙනවා බිත්තර, කීට, පිලවා මේ ඉන්නේ සුහුඹුල් වැඩකාර මැස්සියෝ. ඒ කියන අවස්ථා ටික ඔක්කොම තියෙනවා. මැදින් එබෙන්නේ නැති වෙන්න උට කෙමිසිට අරන් බලන්න බිත්තරයෙන් බලා ගන්න පුළුවන්. එනදී සුට්ටත් හද කරලා මේ උඩින් ගැට දෙකක් දාලා වදේට ඉස්සෙල්ලා අපි ගැටයක් දාගන්න. මේ ඉන්නේ පිරිමි. මේක අනිවාර්යෙන් ස්වභාවික එකක් වෙන්න ඕනේ නේ. ඔව් ගැට ගහන්න ගවලේ. මේ මැස්සගේ පිරිමි සතා නේද කිව්වේ? ඔව්. විදින්නේ නැහැ නේ. විදින්නේ නැහැ. වැඩකාර මැස්සියෝ තමයි බලන්න. මේකනේ. මේ ඉන්නේ අර හිට මේවදී පිරිමි මැස්සෙක්. රැජිනා හොයලා මේ කියන විදිහේ පිරිමි මැස්සා විදින්නේ නැහැ නේ මම. ඊගාට මේ මෙන්න මේ මුට්ටියේ තිබ්බ වදේ දැන් පෙට්ටියට දාගෙන තියෙන මේ. යට මුට්ටියේ සීල් වෙලා තියෙන්නේ. අන්න හරියට අල්ලන්නේ මේ කන කියනවා අපි මේකට. හරිද? මෙහෙම. මෙහෙම තමයි අල්ලන්නේ. ඊගාට ආයි ජනපදයක් බලනකොට මේ වද බලන ක්‍රමයක් තියෙනවා. දැන් අපි මෙහෙම දැන් මට මේ පැත්ත පේනවනේ. මේ පැත්ත බලනවා. දැන් මේකේ මැස්සෝ පිරීලා ඉන්නේ. දැන් අපි මේ දැන් අර කීටියට මේකට දැම්මම මැස්සෝ ටික එනවනේ. ඒක බලනකොට මෙහෙම ඉස්සලා බලනවා. ඊට පස්සේ දැන් මේ පැත්ත බලනවා. මෙහෙම බලනවා.
එහෙම බැලුවොත් වදේ කඩාගෙන මේ ගැට ගහලා තිබුණාට මේක අලවනවනේ මේගොල්ලෝ. ඒතකොට මේ පට්ට ඒගොල්ලෝ කපනවා. කපලා අයින් කරනවා. මෙහෙම හැරෙව්වොත් කඩාගෙන වැටෙනවා. ඒතකොට විදිනවා. ඉතින් අපි මේක හරවන්නේ මෙහෙම බැලුවා. අනිත් පැත්ත බලනවා නම් මෙහෙම හරවලා මෙහෙම මෙහෙම හැරෙව්වම ඉතින් ඒ පැත්ත බලන්න පුළුවන්. ආයි ඒක අනිත් පැත්ත මෙහෙම හරවගන්න. අද හරවල දෙන්නද? අරගෙන එහෙම කරලා එහෙම ගන්නවා. එතකොට අනිත් පැත්ත තියෙනවා. ඉස්සරහට ආවන්නේ නේ. මේ මෙහෙම ළඟ මොනවා බයෙන් ඉන්නේ අන්න රජින ඉන්නවා. කො මැණික් කොටක් ගන්න මේක. මේ රජින අල්ලගෙන තියෙන්නේ. රජින කූඩුවර දාන්න. වටුණා. මේ ඉන්නේ රජින. අපි මෙස්සර වඩා ලොකුයි නේ. දිගයි, බඩ දිගයි, පිහාටු කොටයි. ඇඟේ දිගේ ගන්නට පිහාටු නෑ මෙයාගේ. කොටයි. පටුවල දාලා ඉඳලා මේ පැත්ත අත කොට. රජින ඇතුළට දාන්න හදන්නේ. ආන්න ගියා. දැන් අපි ගේන්න ඕනේ. දැන් අපි දන්නවනේ රජින ඇතුලේ ඉන්නවා කියලා. මේ ගේට් එක දැම්මට පස්සේ රජිනට යන්න බෑ. අනිත් නැස්සෙන්න පුළුවන්. යන්න බෑ. දැන් ටික රජින ඇතුළට දැම්මට පස්සේ ටික වෙලාවකින් යනවනේ. ඔව් ඒගොල්ලෝ රජින ඇතුළට ගියා කියන්නේ පොර කනවා ඊට පස්සේ. අපි උඩින් පෙනි පෙට්ටිය දාන්න. ඔව්. මේ පෙට්ටි වල තව දෙයක් තමයි මේක හරි හතරස් පෙට්ටියක් නේ. දැන් එතකොට මේකේ ගේට්ටුව තියෙන පැත්තටම තමයි අපි මේවා තියාගන්න ඕනේ. ඒකට බැරි වෙලා හරි මේ පෙට්ටියට අපිට පැත්ත පේන්නේ නැතුව අනිත් පැත්තට දිව්වොත් එහෙම තියන්න බෑ. ඒකින්ද බලලා හරියටම මේ පැත්තට තියන්න ඕනේ. රාමු ටික එන්න ඕනේ පැත්තට. ඊට පස්සේ බලනකොටත් ඔය මේ පෙට්ටි දෙකම ගලවලා රාමු බලන්න පුළුවන්ද? එහෙම ඔව් අපි බලන්න ඕනේ. ජනපද පරීක්ෂා කරන්නේ පැණි පෙට්ටියේ නෙවෙයි පිලා පෙට්ටිය. එතකොට මේ සෙට් එක අරගෙන අයින් කරලා මේ යට පෙට්ටියේ රාමු තමයි බලන්න ඕනේ. පැණි පෙට්ටියේ රාමු වල බලන්න තියෙන්නේ ඉතින් පැණි කියනවා කියලා විතරයි පැණි වාරේට. එහෙම නැත්තම් පිලා වදේක තමයි තියෙන සියලු දේ අපි බලන්න ඕනේ. ඒකේ ජනපදයේ තත්ත්වය හිතා බලන්න නම් පිලා වදයක් තමයි පරීක්ෂා කරන්න ඕනේ. මේ ටික එකට දැන් තව පැණි පෙට්ටියක් තිබුණොත් ඒකත් තියලා ඒ සෙට් එක එකට අනිවාර්යෙන් යට ගහන්න ඕනේ. මොකද මොකක් හරි හේතුවකින් බිමට වැටුනොත් මේ වුණොත් මැස්සෝ ටික යන හින්දා අපි ඒක ගැට ගහලා තියාගන්න. අපි මුට්ටියෙන් ගත්තු වදේ තියෙනවනේ. ඒ වදේ දැන් පැණි පෙට්ටිය අපි මේ වද පෙට්ටියට දාලා අපව තිබ්බ තැනින් තියන්න ඕනේ. ඉතින් ඒක තියන තමයි දැන් යන්නේ. අප කොච්චර දවසක් තියන්න ඕනේද මාමා? මෙතනම තියලා තියන්නත් පුළුවන් දෙකටම. ඔව්. වෙන තැනකට අරයි යන්නත් පුළුවන්ද? දැන් අර එළියට ගිය ටික ඔතන නේ අර බලන්න. ඔව්. මෙයාලා දැන් හොයාගන්න බැරුව ඉන්නේ නේ. දැන් අපිට එනවා. අපි දැන් අතන ගිහිල්ලා දානකම් මේ හොයාගන්න බැරුව. දැන් පුටුවක් ගෙනලා තියෙනවද? අහලි තියෙනවා. දිනේ නෑ මේක.
දිවි නෑ වහලේ තියන්න අමාරුයි හරියට. තෙමෙනවටනේ. මේ ඔයක අපි අයගොල්ලෝ අයින් කරන්න එපා. මෙතන තියන්න බෑ දැන්. අද හවසට රැට. සාමාන්‍ය ජනපදය වෙනස් කරන්නේ රැට. මොකද නැත්තම් අර ඔක්කොම ඇවිල්ලා ඉන්න වෙලාවක මගේ බෑනේ. ඔක්කොම ඉන්න වෙලාවක. සාමාන්‍ය මේක අරන් අයින් කරලා කොහෙද තියන්න හොඳ තැනක් කියද්දි කොහොමද තියන්නේ සාමාන්‍යයෙන්? සාමාන්‍යයෙන් සිසිල් ටිකක් මේ වගේ ඉරේලිය අඩු තැනක. ඊගාට රැට ලයිට් එලියක් වැටෙන්නේ නැති තැනක. ගොඩක් දුරට ඉතින් නිස්කලංක නිස්කලංක සද්ද බද්ද තියෙනකොටනේ. සද්ද බද්ද අඩු තැනක අඩි 2.5ක විතර උසින් ලීයක් කණුවක් හිටවලා ඒකට ලෑල්ලක් දාලා ඒකට තියන්න පුළුවන්. ඒකෙන් දිමි කූඹි ඒ විලෝපි කියනට එන්න බැරි සත්තුන්ට එන්න බැරි. සාමාන්‍යයෙන් මේ වදේ එන සත්තු කවුද? එනවා දිමි කූඹි එනවා. ඊගාට හූනා කැර මේ දෙබරා ඒගොල්ලෝන්ගෙන් තමයි ලොකු හානි වෙන්නේ. අර කැලෑව ළඟන අපි කියන වල. වලස්සු එයා උකුස්සා ඔකුස උකුස්සා ගහනවනේ. ගහනවා. දැන් කලයක තියෙන ඒවට නම් ඒගොල්ලෝ කඩලා කනවා. දැන් මේ පෙට්ටිය ටිකක් අමාරුයි උකුස්සට. ඊගාට රිලව්. රිලව් කනවද? මේ පෙට්ටිය දිහලා වහලේ අයින් කරලා අත දාලා වද කඩක්. ඒ කියන්නේ වගාව කියන්නේ රිලවා ඒ කියන්නේ වගාවත් ඉවරයි මේකත් රිලවා ඉතින් හානි කරනවානේ. හරි මාමා thank you මේ වැඩේ කරලා පෙන්නනවා නේ.